හැමෝම සාදරයෙන් පිළිගන්නවා මధు ඩිජිටල් ගයිඩ් YouTube නාලිකාවට. අද අපි කතා කරන්න යන්නේ අපේ FB page එකේ country hide කරලා. ඒ කියන්නේ අපිට පෙන්වන්න ඕනේ USA නම් USA වල විතරක් පෙන්වන්න. ලංකාවට පෙන්වන්න නැති වෙන්න ලංකාව hide කරලා පෙන්වන්නේ කොහොමද කියලා හදාගන්න විදිය. මේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ වීඩියෝ වලට හුඟක් වැදගත් වෙයි. step by step කියලා දෙනවා. ඒ හින්දා skip නොකර බලන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලට හරියටම FB page එකක් හදාගන්න ඕන නම් අපේ channel එකේ තියෙන FB page එක හරියට හදාගන්නේ කොහොමද කියලා ඒකත් බලලා ඉන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලත් මේ විදිහට ඔයාලා Facebook app එක open කරගන්න. ඔයාලත් මේ විදිහට ඔයා මෙතනින් menu එකට යන්න. menu එකට ගියන් පස්සේ ඔයාලට පෙන්වනවා ඉතින් මෙතන setting and privacy කියන එක. setting and privacy එකේ යට තියෙනවා setting කියලා. ඒකට යන්න. ඊට පස්සේ මෙතනින් පල්ලෙහාට යද්දි තියෙනවා follows and public content කියලා. ඒකට යන්න. ඊට පස්සේ ඒකෙත් පල්ලෙහාට ගියම ඔයාලට පෙන්වනවා ඇති country restriction කියලා. country restriction කියන එකට යන්න. ඊට පස්සේ view කියන එක දීලා. ඊට පස්සේ මෙතන ඔයාලට පෙන්වන්නේ hide from කියන්නේ අපි මේ දැන් මෙතනට ඇඩ් කරන country ටිකට අපේ වීඩියෝ එක පෙන්වන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් අපිට පුළුවන් show only දෙන්න. ඒ කියන්නේ අපිට USA වගේ පෙන්වන්න ඕන නම් USA වලට විතරක් පෙන්වන විදිහට හදාගන්න පුළුවන්. දැන් මම මෙතන පෙන්වන්නේ ලංකාව වගේ රටවල් කොහොමද hide කරන්න කියලා ඉස්සෙල්ලා පෙන්වන්න. මේ මෙතන යනවා no countries selected කියලා. අපි ලංකාව වගේ රටවල් hide කරන්නේ ලංකාව ඉන්දියාව වගේ රටවල් වලට ගෙවන ගාන අඩුයි හුඟක් වෙලාවට. මේ විදිහට ඊට පස්සේ රටවල් ටික සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඉන්දියාව වගේ සිලෙක්ට් කරගන්න. ඔයාලට දැන් මේකේ ශ්‍රී ලංකාව පෙන්වන්න ඕන නම් මේ ශ්‍රී ලංකාවට මේ වීඩියෝ පෙන්වන්න ඕන නම් ශ්‍රී ලංකාව hide කරන්න එපා. ඔයාලට පෙන්වන්න ඕන නැති රටවල් ටික විතරක් hide කරන්න මෙතන. රටවල් 10ක් විතර ඇඩ් කරා හැකි. මෙතනින් රටවල් දෙකක් ඇඩ් කරා දැන් ඔයාලට පෙන්වන්න ඕනින් hide කියලා. ඊට පස්සේ මෙතන දැන් අපි දීලා තියෙන්නේ hide කියලා. ඊට පස්සේ අපි මෙතනින් ගියා දැන් back වෙලා back වුණාන් පස්සේ මෙතන මේක on කරගන්න off වෙලා තියෙන එක. දැන් ඔයාලට පෙන්වනවා ඇති මෙතන country restriction on කියලා. දැන් ඔයාගේ page එක කවුරු හරි ශ්‍රී ලංකා මේ කෙනෙක් search කරොත් ඒ කෙනාට ඔයාගේ page එක පෙන්වන්නේ නැහැ. ඔයාගේ link එක ගෙවුවොත් එයාට බලන්න බැරි වෙනවා. අපි ඕක check කරලා බලමු ඕන නම්. ඉතින් මම දැන් මගේ අනිත් Facebook account එකෙන් log වෙලා බලනවා මට මේක පෙන්වනවද කියලා. මේ තමයි මට අනිත් page එක දැන් අපි share කරපු link එක ආපු එක. දැන් අපි ගිහින් බලමු මේකෙන් ඔයාලට අපේ page එක පෙන්වනවද කියලා. මේ අපේ page එකට යන්නේ මෙතෙන්ට ආවට මෙතන පෙන්වන්නේ අපි profile එක විතරයි. අපේ page එක අපිට පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ අපේ country restriction එක හරියට වැඩිලා කියන එක. දැන් දැක්කනේ.
දැන් අපේ කන්ට්‍රි එක්ස්චේන්ජ් එක හරියට වෙట్లా කියලා. දැන් බලමු show only දාලා. එතකොට පෙන්වන්නේ අපි දැන් දාන රටවල් ටික විතරයි. මම මේකත් මේ වෙලාවේ ශ්‍රී ලංකාව විතරක් දාලා පෙන්වන්න show onlyත්. මේ විදිහට show only දාලා ඊට පස්සේ එතන දැන් අපේ ඔන් වෙලාමයි තියෙන්නේ මේක. දැන් මේක මෙහෙම ගාම පස්සේ දැන් අපේ වීඩියෝ පෙන්වන්නේ ශ්‍රී ලංකාවට ඉන්දියාවට විතරයි. අපිට මෙතන රටවල් 10ක් විතර ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලත් මම නම් කියන්නේ මෙතන show only නොදා hide එක දාන්න. මම නම් කියන්නේ ඔයාලට country restriction එක දාද්දී show only නෙමෙයි hide එක දාන්න. මොකද අපි දැන් වීඩියෝ දාද්දී සාමාන්‍යයෙන් ඔයාලා දන්නවනේ Facebook එකේ ශ්‍රී ලංකාව වගේ ඉන්දියාව වගේ රටවල් වලට මුදල් ගෙවන ගාන අඩුයි කියලා. එතකොට ඒ මුදල් ගෙවන රටවල් මුදල් ගෙවන අතින් අඩුම රටවල් 10ට විතර අපේ වීඩියෝ එක හයිඩ් කරලා දැම්මහම අනිත් සියලුම රටවල් වලට අපේ වීඩියෝ බලන්න පුළුවන් වෙනවා. ඒ හින්දා මේක හයිඩ් එකේම ඔයාලා තියාගන්න. ඊට පස්සේ මේ වගේ තැනට තව රටවල් ඔයාලා ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලට සාමාන්‍ය මුදල් ගෙවන රටවල් ටික අඩුම රටවල් ටික මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒ ටික බලගෙන ඔයාලා කොපි කරන් ගිහිල්ලා එහෙම උනොත් දාගන්න. ඔයාලා USA වගේ වීඩියෝ දානවා නම් රෑ 11 පහ වෙලා දාන්න ෂෙඩියුල් කරලා දාන්න නැතුව ඩිරෙක්ට් දාන්න බලන්න. ෂෙඩියුල් කරනවට වඩා ඩිරෙක්ට් දානකොට views එනවා වැඩි අපේ page වල. ඔහොම තමයි අපේ FB page එකෙත් country ටික hide කරන්නේ. මම හිතනවා ඔයාලට වීඩියෝ එක හොඳට තේරුණා කියලා. කමෙන්ට් එකක් දාන්න යන්න වීඩියෝ එක ගැන. තවත් වැදගත් වීඩියෝ එකකින් ඊළඟට හම්බෙමු. එහෙනම් channel එක subscribe කරලා තියාගන්න.